ආයුබෝවන් සියලුම දෙනාට. අද මම අරගෙන ආවේ ඔයාලා බොහෝ කාලයක් බලාපොරොත්තුෙන් හිටපු විශේෂ පුවතක්. 2026 වසර සඳහා ශ්‍රී ලංකා පොලිස් සේවයේ පුරප්පාඩු 7500 සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම දැන් ආරම්භ කරන තිබෙනවා. මෙහිදී ප්‍රධාන තනතුරු තුනක් සඳහා අයදුම්පත් කැඳවන පළමු තනතුර තමයි ආධුනික පොලිස් කොස්තාපල් පිරිමි. දෙවන තනතුර ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්. තුන්වෙනි තනතුර තමයි පොලිස් කොස්තාපල් රියදුරු. මෙහි මූලික අධ්‍යාපන සුදුසුකම වන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය. එහිදී මව් භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 6ක් සමත් විය යුතුය. අවම වශයෙන් විෂයන් දෙකකටවත් සම්මාන සමාත තිබීම අවශ්‍යයි. මේ උපරිම වාර දෙකකදී ලබාගෙන තිබීම ප්‍රමාණවත්. ශාරීරික සුදුසුකම්. පොලිස් සේවයට එක්වීමේදී ශාරීරික යෝග්‍යතාව අනිවාර්යයි. පිරිමි උස අඩි 5යි අඟල් 4ක් සහ පපුව අඟල් 33ක් තිබිය යුතුය. කාන්තා උස අඩි 5යි අඟල් 2ක් තිබිය යුතුය. ඇස් පෙනීම ගත්තහම කණ්ණාඩි රහිතව පෙනීම හොඳ මට්ටමක තිබිය යුතු අතර වර්ණ අන්ධතාවය නොතිබිය යුතුය. ආයුධම් කරන විට වයස අවුරුදු 18ත් 28ත් අතර විය යුතුය. ඔබ මෙරට පුරවැසියෙකු විය යුතු අතර අවිවාහක වීම අනිවාර්යයි. බොහෝ දෙනෙක් විමසන කරුණක් තමයි වැටුප. මූලික වැටුපට අමතරව පොලිස් නිලධාරීන්ට හිමි වන විශේෂ දීමනා, නිල ඇඳුම් දීමනා සහ අතිකාල දීමනා සමගින් රුපියල් 75000 ලක්ෂයත් අතර ඉහළ මාසික ආදායමක් ලබා ගැනීමට අවස්ථාව තිබෙනවා. ඒ වගේම රජයේ විශ්‍රාම වැටුප් අයිතියත් හිමි වෙනවා. දැන් අපි බලමු මෙහි තේරීම් පටිපාටිය කොහොමද කියලා. මේ පියවර කිහිපයකින් සිදුවෙනවා. මූලික සම්මුඛ පරීක්ෂණය සහ ශාරීරික මිදුම් ලබා ගැනීම. ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණය. ලිඛිත පරීක්ෂණයේදී බලන්නේ සාමාන්‍ය දැනීම සහ බුද්ධි පරීක්ෂණය. අවසාන සම්මුඛ පරීක්ෂණය සහ වෛද්‍ය පරීක්ෂණය. අයදුම්පත් බාර ගන්නා අවසාන දිනය 2026 මැයි 8 වෙනිදා. අයදුම්පත් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය වන www.police.lk මගින් බාගත කරගත හැකිය. ඔබ සම්පූර්ණ කරන ලද අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් අදාළ ලිපිනයට යොමු කරන්න. ඉතින් මේ වගේ වටිනා අවස්ථා මගහරවා ගන්න එපා. ඔයාට මොනවා හරි ගැටලුවක් තිබෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක ෂෙයා කරලා ඔයාගේ යාළුවන්වත් දැනුවත් කරන්න. තවත් මෙවැනි රැකියා තොරතුරු සහ අපේ ද කැරියර් නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.